දැන් වෙලා ඇවිල්ලා 5:25යි. ඉතින් සුදු වෙන්න. ගෝනගේ වසුරු ඊට පස්සේ තමයි මොහිනී කියන කතාව හැදෙන්නේ. පොල් මුඩ කතාවක් නෑනේ. මේ රායලා සුපිරියටම විවේක දුන්නා. ඒ කියන්නේ බදුල්ලට වුන් ලයිට් එකයි. මොකටනක් පේන මේ වාට මේ පිටිපස්සේ පේන කඳු ඒරගෙන ලයිට් එක. පවර් සෙට් එකක් මේ හරියි. Ahora vamos a set again. Good morning හැමෝටම. දැන් වෙලා ඇවිල්ලා 5:25යි. මේ අපි ආවේ අර මේ බුදු විලිමේ තියෙන තැනට. අපේ අනික් කට්ටිය තාම ටෙන්ට් ඇතුලේ අපි 3 දෙනෙක් ආවා. චමිතයි මේ දිනකොමල් ලීමයි. ප්‍රගණ කොහොමදියල් පොටින් ආයෙත් කියන්නේ. Nào මේ පැත්තේ තනිකර මේ සුදු ඇල්ල තියෙන්නේ. සුපිරි මේ පැත්ත නම් මේ සාමාන්‍යයෙන් බොන්සයිකල් වගේ ගසුත් තියෙනවා. මේ තියෙන සුදු ඇල්ල. මේ ඔයාලට තව ටිකක් view එක බලා ගන්න යම් බලන්න පිටා චුට්ටක්. මේ පැත්තට මේ රෑයලා සුපිරියටම view එක පෙවුණා. ඒ කියන්නේ බදුල්ලට වුන් එකේ ලයිට් එහෙමයි හැම තැනක්ම පෙවුණා. මේ ඔයාලට මේ පිටිපස්සේ පේන කඳු සේරගෙම ලයිට් පෙවුණා. සාමාන්‍ය අහසේ තියෙන තරු වගේ තමයි දව මේ රෑට පෙවුනේ අපිට. මේ පැත්තෙන් පේනවා ටවර් සෙට් එකක්ම මේ හරියි. අපි ආවේ මේ පාරෙන් හෝම් මේ වටේ ගිහිල්ලා ඔහොම අර මේ පයිනස් කැලේ හරහා තමයි ආවේ. මේ තියෙන්නේ මේ ගෝණේගේ වසුරු. මේ පැත්තේ ගෝණු ඉන්නවා කියන. ඒ වගේ මේ පැත්තේ කතාව තමයි මේ කන්දේ රන්මලී කියලා ගෑනුවෙක් කෙනෙක් ඉඳලා තියෙනවා. එයායි පවුලත් එක්ක කියන්නේ දරුවයි ස්වයං පුරුෂයත් එක්ක. ඊට පස්සේ මේ දරුවටයි ස්වයං පුරුෂයාටයි උණක් හැදිලා තියෙනවා කැලෑ උණ කියලා. ඊට පස්සේ මේ ගල් ගුහාවක තමයි ඉඳලා තියෙන්නේ මෙහි. බෙහෙත් වන්න ගිහිල්ලා එද්දි ගෝණෙක් ඇවිල්ලා ඒ දරුවට දෙන්න යන්නලා මරලා තියෙනවා. ඊට පස්සේ ඒ දුකට මේ දරුවත් එක්ක ඒ රන්මලී කියන එක කන්දෙන් පහළට පැන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තමයි ඔය මොහිනී කියලා මේ කතාව හැදිලා තියෙන්නේ. අන්න ඒව මේ කතාවේ සිද්ධිය යන්නේ. මේ කන්ද විශේෂත්වය යන්නේ ඒකයි. අපි දැන් උයන්න කට්ටිය ෆොටෝ ගන්නවා. අදුන් නඩද? නෑනේ තනියේ. හොදනවද බා? පොල් මුඩ කතාවක් මම. නෑනේ.
මොනවද උයන්නේ මන්ද? නූලස් නේ. breakfast කොම් එන්න අපි යන් දැන් view එක බලන්න. පිරියට කඳු සෙට් එකම පේනවා. හැම පැත්තම පේනවා ඉතින්. අර හේනද මේක යනකම් පේනවා. පිරියට බෑරි. ඊයේ රෑ නම් මේ වීදුමනේ තිබ්බේ. බලන්න යන්න දිනන්ද කියලා මොකක්ද? මේ වැඩි හලන්න අපි මොන අපරාධේ යාර හැන්ද දින බලන්නකෝ අර හම්බවා හරිය වැඩිව ඕටික දාලා කලවම් කරලා ගමන නැත අඩියල්ල ඒ ඔව් ඈ කලවම් මේ මේක මේ ඔහොම හැම තැනටම දාලා මේ කලවම් කරලා ඕටි යරට දාහන්කුද ඔය ගෑවිච්ච ටික ෆෝන් එක කොහම හරිද මේ බිම තියගමු. අර ගැණි කමඩුව කාපල්ල ඈ මන්නන් ගෙනිය එන කවුනද හඳුනන්නේ නිකන්ද දිනා ගියා වැඩකට. කොයි දෙන්න? කොයි දෙන්න? අපි දෙන්නද? අපි දැන් මේ පයිනස් කැල් ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි සෙට් එක තමයි ආවේ. ඉතුරු සෙට් එක තාම උඩින් එන ගම. අපි දැන් පාලට බහින ගමන් ඉන්නේ. උඩින් අපේ අනික් සෙට් එක එන ගම. අපි මේ දැන් තමයි නමුණු කුල කන්දේ ඉඳලා පල්ලට බැස්සේ. දැන් වෙලාව 12 වෙලාව. මේ මලේ බස් එක 12:10ට මේ මෙතනට එනවා ගියෝ. ඔයාලට මීටර් 50ක් විතර පල්ලට ගියාට පස්සේ මේ මලේ බස් එකට නැගලම ආව හැකි. එහෙනම් අපේ වීඩියෝ මෙතනින් ඉවර කරනවා. අලුත් වීඩියෝ හමු නිකන් අදට ගිහිල්ලා ඉන්න හැමෝටම සුබ දවසක්. බයි බයි උම්මා